රළුභූමි ප්‍රදේශ තරණය කරමින් ගොඩබිම් සතුරු බලමුළු සුනුවිසුණු කර දැමීමේ අද්විතීය ප්‍රහාරාත්මක හැකියාවකින් සමන්විත ලොව පාබල සේනාංකවල කොඳුනාරටිය බඳ වූ බැටල් ටෑන්ක් හෙවත් යුද ටැන්කි යනු මිනිසා අත්කරගත් යුදතාක්ෂණික දියුණුව ප්‍රකට කරන තවත් අසහාය නිපැවුමක්. ලොව පළමු සාර්ථක යුද ටැන්කේ බ්‍රිතාන්‍යයන් විසින් පළමු ලෝක සංග්‍රාම සමයේදී ලෝකයාට හඳුන්වා දුන් අතර පසුව ප්‍රංශය, ජර්මනිය, ඇමරිකාව, රුසියාව ආදී රටවල් පාබල සටන් හමුදා සඳහා යුහුසුළුව යුද ටැන්කි නිෂ්පාදනය කිරීම සිදු කළා. එලෙස උපතලද යුද ටැන්කි වර්තමානය වන විට කෘතිම බුද්ධි තාක්ෂණය සහය දක්වන අභිපද්ධතිවලින් සන්නද්ධ අතිශය දියුණු සන්නද්ධ රථ බවට පත්ව තිබෙන්නේ වසර සිය ගණනක් තිස්සේ සිදු වූ යුද තාක්ෂණික පරිණාමය සපත කරමින්. එකී තාක්ෂණික පරිණාමයට දිය හැකි කදිම නිදසුන වන්නේ ජර්මනිය විසින් නිෂ්පාදිත පැන්තර් KF-51 නැමැති යුද ටැන්කියයි. ඒ අනුව නුදුරේදීම සටන් පෙරමුණ සඳහා හඳුන්වාදීමට අපේක්ෂිත ඇමරිකාවේ ඇබ්‍රාම්ස්, රුසියාවේ ටී ආමාටා වැනි ලොව ප්‍රබලතම යුද ටැන්කි අභිබවා යාමට සමත් පැන්තර් KF-51 අධිතාක්ෂණික යුද ටැන්කිය පිළිබඳ සියලු විස්තර ඇතුළත් වාර්තාමය වැඩසටහනයි මේ. මෙයින් බැටල් ටෑන්ක් හෙවත් MBT කාණ්ඩයට අයත් අධිතාක්ෂණික සන්නද්ධ යුද ටැන්කියක් වන පැන්තර් KF-51 යුද ටැන්කිය නිෂ්පාදනය කරනු ලබන්නේ ජර්මනියේ පිහිටි රෙයින් මෙටල් නැමැති සමාගම විසින්. ඒ අනුව මෙම සන්නද්ධ යුද රථය හඳුනා ගැනීමට පෙර යුද ටැන්කි ලෝකයට බිහි වූ ආකාරය පිළිබඳ මදක් කරුණු අපි විමසා බලමු. 17 වැනි සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍ය තුළ ආරම්භ වී පසුව යුරෝපය පුරාම පැතිර ගිය යුරෝපීය ඉතිහාසයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍ය වූයේ කාර්මික විප්ලවයයි. ඒ වැඩවසම් ක්‍රමය බිඳවැටී මහා පරිමාණ යන්ත්‍ර උපකරණ මත පදනම් වූ කර්මාන්ත ක්‍රමයක් ආරම්භ වූවා පමණක් නොව නව නිපැවුම් රාශියක්ද ලෝකයට දායාද වුණා. මෙම කාලවකවානුවේදී යකඩ සහ වාණ්‍ය ආශ්‍රිත කර්මාන්තද සැලකිය යුතු මට්ටමක දියුණුවක් ළඟා කරගෙන තිබූ අතර ඒත් සමග මෝටර් කාර්මික සහ ඉංජිනේරු තාක්ෂණ යන ක්ෂේත්‍රවලද ශීඝ්‍ර දියුණුවක් ඇති වුණා. මෙලෙස මෝටර් කාර්මික සහ ඉංජිනේරු තාක්ෂණ යන ක්ෂේත්‍රවල ඇති වූ විප්ලවීය වර්ධනය ප්‍රවාහන සහ යුදාංශයේ නව නිපැවුම් බිහිවීමට හේතු සාධක වුණ බව කිව යුතුයි. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වී ටික කලකට පසුව ජර්මනිය තුළ කාර්මික විප්ලවය ඇති වුණා. ඒ අනුව ජර්මනිය තුළ කාර්මික විප්ලවය ඇති වූයේ 18 වැනි සියවසේ මුල් භාගයේ පමණ කාලය තුලයි. වර්ෂ 1871 දී ජර්මනියේ සිදු වූ වැදගත්ම ඓතිහාසික සිදුවීමක් වන්නේ පාලන බලය බෙදී ගොස් තිබූ ජර්මනිය එක්සේසත් කිරීම සහ ජර්මානු අධිරාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමයි. මෙම කර්තව්‍යයේදී ජර්මානු චාන්සලර්වරයෙකු වූ ඔටෝ වොන් බිස්මාර්ක් කැපී පෙනෙන සේවයක් ඉටු කර තිබෙනවා. මෙලෙස ජර්මනිය එක්සත් කිරීමෙන් පසු ගල් අඟුරු, යකඩ, වාණ්‍ය ආදී අමුද්‍රව්‍ය ආශ්‍රිත නව කර්මාන්තශාලා රැසක් ජර්මනිය තුළ ආරම්භ වූ අතර ජර්මානු රජය විසින් නැගී එන නව ව්‍යවසායකයන් සොයා යමින් ඔවුන්ට නොමිලේ රාජ්‍ය අනුග්‍රහය ලබා දී ප්‍රවාහන සහ යුද ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන සිදු කිරීම සඳහා ඔවුන් දිරිමත් කිරීම සිදු කළා. එලෙස ජර්මනියේ උපත ලද ප්‍රධානතම සමාගමක් වූයේ වර්ෂ 1889 දී ජෝසප් මැසෙන්ස් විසින් ආරම්භ කළ රෙයිනීෂ් මෙටල් වාරින් නැමැති සමාගමයි. මුල් කාලයේදී ලෝහ කර්මාන්තශාලාවක් ලෙස එය ආරම්භ වුවත් පසුව වර්ෂ 1921 දී හෙන්රිච් එර්හාර්ඩ් යටතේ රෙයින් මෙටල් සමාගම බිහි වුණා. මෙම සමාගම විසින් ජර්මානු හමුදා වෙත යුදාවි, පතරොම්, සන්නද්ධ රථ ආදී යුද උපකරණ නිෂ්පාදනය කිරීම සිදු කළ අතර වර්ෂ 1914 දී පළමු ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසු මෙවැනි යුද උපකරණ නිෂ්පාදන සමාගම් ශීඝ්‍ර දියුණුවකට ලක් වුණා. පළමු ලෝක යුද්ධයේදී ආරක්ෂිත උපක්‍රමයක් වශයෙන් දිගු අගල් කපා ඒ තුළ සොල්දාදුවන් සිටිමින් ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම සිදු කළා. ඇතැමුන් මෙය අගල් යුද්ධය ලෙස හඳුන්වනු ලබනවා. නමුත් කාලයක් තිස්සේ භූමියේ හැරූ අගල් තුළට බැස සටන් කිරීම යුද්ධය එකතැන පල්වන ස්වභාවයක් ගත් නිසා සොල්දාදුවන් ඉදිරියට ගොස් ප්‍රහාර එල්ල කිරීමට යාමේදී සතුරු කාලතුවක්කු සහ වෙඩි ප්‍රහාර හමුවේ දරුණු පරාජයන්ට ලක් වුණා. ඒ වගේම විවෘත තැනිතලා ප්‍රදේශ සහ වගුරුබිම් තරණය කරමින් පාබල සේනාංක ඉදිරියට යාම මරණයට අතවැනීමක් වුණා. මේ නිසා සතුරු බාධක බිඳ දමා දුෂ්කර රළු භූමි ප්‍රදේශ හරහා වුවද ගමන් කළ හැකි බලසම්පන්න එන්ජිමක් සහිත ඒ වගේම ගොඩබිම් සතුරු බලමුළු සුණු විසුණු කර දැමීමේ වෙඩි බලයකින් සන්නද්ධව සතුරු ප්‍රහාරවලට ඔරොත්තු දීමේ ශක්තිමත් භාවයක්ද සහිත නව සන්නද්ධ රථයක් නිර්මාණය කළ යුතුයයි එවකට සාකච්ඡාවට බදුන් වුණා. ඒ අනුව යමින් ලෝකයේ පළමු යුද ටැංකිය නිෂ්පාදනය කිරීමට සමත් වන්නේ ජර්මනිය නොව බ්‍රිතාන්‍යයයි.
මාක් 1 නමින් හැඳින්වූ මෙම යුද ටැංකිය වර්ෂ 1916 දී බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දුන් අතර එම වර්ෂයේදී සෝම් යුද්ධය සඳහා එම යුද ටැංකිය ලොව පළමු වරට යොදා ගනු ලැබුවා. ඉන් ටික කලකට පසු ප්‍රංශය විසින් නිෂ්පාදිත පළමු යුද ටැංකිය වශයෙන් ස්නයිඩර් CA1 නැමැති රථය යුද පෙරමුණ සඳහා හඳුන්වා දීම සිදු කළා. ජර්මනිය විසින් නිෂ්පාදනය කළ පළමු යුද ටැංකිය වන්නේ වර්ෂ 1918 දී හඳුන්වා දුන් A7V නැමැති යුද ටැංකියයි. නමුත් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කළේ රෙයින් මෙටල් සමාගම විසින් නොවේ. පළමු ලෝක යුද සංග්‍රාම සමයේ අවසාන කාලය වන විට රෙයින් මෙටල් සමාගම ජර්මනියේ විශාලතම යුදාවි සහ පතරොම් නිෂ්පාදකයා බවට පත් වූ අතර එවකට සේවකයන් 8000ක් පමණ මෙහි සිටි බව සඳහන්. පළමු සහ දෙවන ලෝක යුද සමයෙන් පසු රෙයින් මෙටල් සමාගම අධිතාක්ෂණික යුද උපකරණ සහ සන්නද්ධ රථ ඇතුළු පුළුල් පරාසයක පවතින ආරක්ෂාව හා සම්බන්ධ නිෂ්පාදන රැසක් සිදු කරන සමාගමක් බවට පත් වුණා. ඒ අනුව යමින් 1970 දශකයේදී වර්තමාන ලෝකයේ දියුණුතම යුද ටැංකිවලින් එකක් ලෙස සලකනු ලබන ලෙපඩ් 2 නැමැති යුද ටැංකිය නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රවුස් මාෆේ සමාගම සමග සමීපව කටයුතු කිරීමට රෙයින් මෙටල් සමාගමට හැකි වුණා. MBT, IFV, APC වැනි වර්ගවල අධිතාක්ෂණික සන්නද්ධ රථ රැසක් නිෂ්පාදනය කරමින් අධ්‍යක්ීම් සම්භාරයක් ලබාගෙන ඇති රෙයින් මෙටල් සමාගම මීළඟට යොමු වන්නේ නව පරම්පරාවේ මේන් බැටල් ටැංක් වර්ගයේ අධිතාක්ෂණික සන්නද්ධ යුද ටැංකියක් නිෂ්පාදනය කිරීමටයි. අද ලෝකයේ බොහෝ යුද ගැටුම් සිදුවන්නේ නවීන තාක්ෂණික ක්‍රමවේදවලට අනුකූලවයි. නිදසුනක් වශයෙන් ඩ්‍රෝන ප්‍රහාර පෙන්වා දී හැකි වනවා. ලොව බොහෝ රටවල් මේ වන විටත් ඩ්‍රෝන යානා දියුණු කිරීමෙහිලා කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ හේතුවෙන් ලෙපඩ් 2 වැනි පැරණි ජර්මානු යුද ටැංකිවලට වඩා දියුණු තාක්ෂණයකින් සමන්විත AI තාක්ෂණය සහය දක්වමින් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රබල වෙඩිබලයක් සහිත හතරවන පරම්පරාවේ සන්නද්ධ යුද ටැංකියක් නිෂ්පාදනය කිරීම සඳහා රෙයින් මෙටල් සමාගම වර්ෂ 2016 දී කටයුතු ආරම්භ කළා. එම අභිනව යුද ටැංකිය වන්නේ පැන්තර් KF51 නැමැති යුද ටැංකියයි. ලෙපඩ් 2 යුද ටැංකිය ආකෘතිය පදනම් කරගනිමින් එහි වැඩිදියුණුව කළ නව අනුවාදයක් ලෙස මෙම යුද ටැංකිය නිෂ්පාදනය සැලසුම් කොට තිබෙනවා. පැන්තර් KF51 යුද ටැංකිය වර්ෂ 2022 දී එළි දැක්වීම සිදු කළ නමුත් මෙය තවමත් පළමු අදියරේ පවතින මූලාකෘතියක් බැවින් තවදුරටත් මෙහි පරීක්ෂණ කටයුතු සිදුවන නිසා ජර්මානු හමුදාව වෙත නිල වශයෙන් සේවා සඳහා ලබා දී නැහැ. අතීතයේ ජර්මනියේ භාවිතා කළ පැන්තර් නැමැති යුද ටැංකිය සිහිවීම සඳහා මෙයට එම නාමය යොදාගෙන තිබෙන අතර KF යන්නෙන් ලුහු බැඳ ගිය වාහනය යන්නත් 51 අංකයෙන් යුද ටැංකියේ බරපන්තියත් අර්ථ ගැන්වෙනවා. පැන්තර් KF51 යුද ටැංකිය තවමත් සංවර්ධන අධීරයේ පවතින බැවින් නිශ්චිත වෙළඳ වටිනාකමක් තහවුරු කරගෙන නොමැති නමුත් දල වශයෙන් එක් සන්නද්ධ රථයක් යුරෝ මිලියන 15කට වඩා වටිනාකමකින් යුක්ත බව සඳහන් වනවා. මීළඟට අප මෙම යුද ටැංකිය මේ තරම් සුවිශේෂී සහ බල සම්පන්න වීමට බලපාන හේතු විමසා බලමු. පැන්තර් KF51 යුද ටැංකිය නිෂ්පාදනය කර තිබෙන්නේ හතරවන පරම්පරාවේ තාක්ෂණික යාවත්කාලීන කිරීම, උසස් මාරාන්තිකත්වය, AI තාක්ෂණය සහය දක්වන පාලනය කිරීම සහ ප්‍රබල ප්‍රහාරාත්මක හැකියාව ආදිය අරමුණු කරගෙනයි. මෙම යුද ටැංකිය නිෂ්පාදනය කර තිබෙන නවීන පන්නේ පෙනුම මෙහි ආකර්ශනීය භාවය තව තවත් වැඩිවීමට හේතුකාරණා වී තිබෙනවා. පැන්තර් KF51 සන්නද්ධ යුද ටැංකියේ ඉදිරිපස සහ පසුපස ප්‍රධාන ලාම්පු නිර්මාණය කර තිබෙන්නේද නවීන පන්නේ SUV රථයක් මෙන් දිස්වන ආකාරයටයි. ඒ වගේම මෙම සන්නද්ධ රථයේ මතුපිටට තාක්ෂණික පෙනුමක් ඇති මෝස්තරයක් එක් කිරීමටත් නිෂ්පාදකයන් කටයුතු කර තිබෙනවා. මේ නිසා ලඳු කැලෑ ආශ්‍රිත ප්‍රදේශවලදී සතුරාට එකවර මෙම යුද ටැංකිය හඳුනා ගැනීමට අපහසු වන බව කිව යුතුයි. යුද ටැංකි නාශක මිසයිල ඇතුළු අනෙකුත් සතුරු ප්‍රහාරවලට ඔරොත්තු දීම සඳහා වානේ ඇතුළත් ශක්තිමත් වෙඩි නොවදින සන්නාහක් කිහිපයකින් සමන්විත වන ආකාරයට මෙම යුද ටැංකිය නිෂ්පාදිතයි. ඒ වගේම පෙරලීම වළක්වාලමින් රළුභූමි ප්‍රදේශවල තිබෙන සතුරු බාධක බිඳ දමා ඒ මතින් ගමන් කළ හැකි ආකාරයට ඉහළ ශක්තිමත් භාවයක් සහිතව ප්‍රමාණයෙන් විශාල ලෙස මෙම යුද ටැංකිය නිෂ්පාදනය කොට තිබෙනවා. ඒ අනුව දල වශයෙන් පැන්තර් KF51 යුද ටැංකියක් ප්‍රධාන තුවක්කුව සමග මීටර 10.5ක දිගකින්ද මීටර 3.1ක උසකින්ද මීටර 3.7ක පළලකින්ද යුක්ත වන අතර ටොන් 59ක පමණ ස්කන්ධයකින්ද සමන්විතයි. තිරයේ දැක්වෙන්නේ පැන්තර් KF51 සන්නද්ධ යුද ටැංකියේ ආකෘතිය දැක්වෙන රූප සටහනක්. මේ අනුව සාමාන්‍යයෙන් දියුණු මේන් බැටල් ටැංක් වර්ගයේ යුද ටැංකියක දක්නට ඇති ප්‍රධානතම කොටස් වශයෙන් හැඳින්වෙන ටරට්, හල්, මේන් ගන්,
secondary guns, engine compartment, viewpoint, continuous tracks, crew compartment, commander hatch, communication and protection system ආදිය තවත් වැඩි දියුණු කර මෙම යුද ටැංකිය ස්ථාපිත කොට තිබෙනවා. Panther KF-51 සන්නද්ධ යුද ටැංකිය සඳහා MTU MB 873 KA501 V12 වර්ගයේ අධිබලැති water cooler diesel එන්ජිමක් සවිකර තිබෙනවා. මෙම එන්ජිම මගින් දළ වශයෙන් අශ්ව බල 1479ක පමණ බලයක් උත්පාදනය කළ හැකි අතර පැයට කිලෝමීටර් 70ක පමණ උපරිම වේගයකින් ගොස් සතුරු බාධක බිඳ දමා රළු භූමි ප්‍රදේශ තරණය කිරීමට මෙම බලය මහෝපකාරී වනවා. ඒ වගේම කිලෝමීටර් 500ක් තරම් සටන් ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකි පරිදි ඩීසල් ඉන්ධන ලීටර 1100ක් තරම් පිරවිය හැකි විශාල ඉන්ධන ටැංකියක්ද මෙම යුද ටැංකියේ සවිකොට තිබෙනවා. MBT කාණ්ඩයේ යුද ටැංකි ධාවනය කිරීම සඳහා රෝද වෙනුවට කන්ටිනියස් ට්‍රැක්ස් ලෙස හඳුන්වන ශක්තිමත් ලෝහ පටිආකාරයේ ක්‍රමවේදයක් යොදාගෙනෙනවා. ඒ අනුව මෙම යුද ටැංකිය ධාවනය කරවීම සඳහා විශාල ප්‍රමාණයේ ශක්තිමත් කන්ටිනියස් ට්‍රැක්ස් දෙකක් යොදාගෙන ඇති අතර ඒ මගින් ටොන් ගණනක් බර යුද ටැංකිය මනාව භූමිය මත ඝර්ෂණය වෙමින් පෙරලී නොයා වගුරු බිම් දිය අගල් කඳුහෙල් ආදී රළු භූමි ප්‍රදේශ හරහා ධාවනය කිරීමට පිළිවන්. මේ වන විට ලොව බලවත්ම යුද ටැංකි ලෙස හඳුන්වනු ලබන ඇමරිකා එක්සත් ජනපදයේ M1 ඇබ්‍රාම්, රුසියාවේ T40 ආමාටා වැනි යුද ටැංකිවල තිබෙන ආකාරයේ හයිඩ්‍රොලික් බම්ප් ස්ටොප් පද්ධතියක්ද මෙම යුද ටැංකියේ සවිකොට තිබෙනවා. මෙම පද්ධති මගින් යුද ටැංකිය කඳුපල්ලම හරහා වේගයෙන් ගමන් කරන විට සහ ප්‍රහාර දියත් කිරීමේදී සිදුවන ගැස්ම අවම කරමින් යුද ටැංකියේ අනෙකුත් පද්ධති සහ කාර්ය මණ්ඩල සමාජිකයන් ආරක්ෂා කිරීම සිදුවෙනවා. මෙම පැන්තර් යුද ටැංකිය සඳහා කමෑන්ඩර්, ගනර්, ටැංක් ඩ්‍රයිවර්, ඇඩිෂනල් ක්‍රූ මෙම්බර් ආදී කාර්ය මණ්ඩල සමාජිකයන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ගමන් කළ හැකිය. පැන්තර් KF-51 සන්නද්ධ යුද ටැංකිය මිලිමීටර් 130ක ස්මූත් බෝර් ආකාරයේ ප්‍රධාන අවියකින් සමන්විත වන අතර එය මෙතෙක් යුද ටැංකි සඳහා නිපදවා ඇති මිලිමීටර් 120 සාම්ප්‍රදායික අවියට වඩා 150කින් පමණ වැඩිපුර ප්‍රහාරාත්මක ඵලදායිතාවයක් ලබාගත හැකිය. ඒ අනුව මෙම යුද ටැංකියේ මිලිමීටර් 130 ප්‍රධාන අවිය සම්බන්ධ ටරට් පද්ධතිය අංශක 360ක් භ්‍රමණය වෙමින් උපරිම වශයෙන් කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි සතුරු ඉලක්ක වෙත තත්පර 16කදී උණ්ඩ 3ක් නිකුත් කිරීමේ හැකියාව සහිතව ප්‍රබල වෙඩි බලයකින් සන්නද්ධයි. ඒ වගේම මේ ප්‍රධාන අවිය AI තාක්ෂණය සහය දක්වන ඉලක්ක හඳුනා ගැනීමේ පද්ධතියක් සහිත අති නවීන අවියකි. ඒ අනුව මෙම යුද ටැංකිය සතු මෙම ප්‍රධාන අවිය ලොව මෙතෙක් නිපදවා ඇති ප්‍රබලතම යුද ටැංකි ලෙස හඳුන්වනු ලබන රුසියාවේ T14 ආමාටා, ඇමරිකාවේ M1 ඇබ්‍රාම්ස්, එක්සත් රාජධානිය චැලෙන්ජර් 2, දකුණු කොරියාවේ K2 බ්ලැක් පැන්තර් වැනි යුද ටැංකි සතු ප්‍රධාන අවියට වඩා බල සම්පන්නයි. ඒ වගේම පැන්තර් KF-51 යුද ටැංකියේ ප්‍රධාන අවියට අමතරව කෙටිදුර ඉලක්ක සඳහා ද්විතීක අවි පද්ධතියකින්ද සමන්විතයි. ඒ අනුව වට 250ක් කරකවීමෙන් වෙඩි තැබිය හැකි මිලිමීටර් 12.7ක කොඇක්ෂියල් මැෂින් තුවක්කුවක් සහ වට 2500ක කරකවීම් ධාරිතාවයක් සහිත මිලිමීටර් 7.62ක දුරස්ථ පාලක අවි පද්ධතියකින්ද සමන්විතයි. පැන්තර් KF-51 යුද ටැංකිය මගින් ඩ්‍රෝන යානා දියත් කිරීමේ හැකියාවද පවතිනවා. මේ ආකාරයට ඩ්‍රෝන යානා දියත් කිරීම මගින් සතුරු ප්‍රදේශවල ක්‍රියාකාරකම් ගුවනේ සිට රහසිගතව නිරීක්ෂණය කළ හැකි අතර යුද ටැංකි නාශක මිසයිල ස්ථානගත කර තිබෙන ස්ථානද හඳුනාගත හැකිවීම මගින් පෙරසිටම එම අවදානම් වලට සාර්ථකව සූදානම් වීමට පිළිවන්. මෙම යුද ටැංකි වෙත එල්ලවන යුද ටැංකි නාශක මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර හඳුනා ගැනීම සඳහා වැඩි දියුණු කළ රේඩාර් තාක්ෂණය අඩංගු ඇක්ටිව් ප්‍රොටෙක්ෂන් සිස්ටම් නමින් හැඳින්වන පද්ධතියක්ද අන්තර්ගතයි. ඒ වගේම සතුරු කණ්ඩායම ගුවනේ සිට එල්ල කරනු ලබන ප්‍රහාර සහ ගුවන් නිරීක්ෂණවලින් සැඟවී සිටීම සඳහා මෙම යුද ටැංකිය මගින් දුම්බෝම්බ නිකුත් කිරීමේ හැකියාවද ඇති අතර ඒ මගින් සතුරාට යුද ටැංකිය ඉලක්ක කර ගැනීම ඉතාම දුෂ්කර වන බව කිව යුතුයි. මේවාට අමතරව අංශක 360ක වපසරයකින් නිරීක්ෂණය වන කැමරා, රාත්‍රී කාලයේදී ඉලක්ක හඳුනා ගැනීම සඳහා නයිට් විෂන් පද්ධති, ඉලෙක්ට්‍රොනික් වර්ෆෙයාර් ඇන්ඩ් සයිබර් ප්‍රොටෙක්ෂන්, ක්‍රූ හෙල්මට් ඩිස්ප්ලේ, identify sensors, advanced communication system ආදී අධිතාක්ෂණික උපාංගද මෙම යුද ටැංකියේ ඇතුළත් කර තිබෙනවා. තිරයේ දක්වා තිබෙන්නේ
ලොව දැනට නිෂ්පාදනය කර සේවා සඳහා යොදවා තිබෙන MBT වර්ගයේ ප්‍රබලතම යුද ටැංකි කිහිපයක් සමඟ පැන්තර් KF51 යුද ටැංකිය සංසන්ධනය කර තොරතුරු දැක්වෙන සටහනක්. පැන්තර් KF51 යුද ටැංකිය 2022 වර්ෂයේදී පැරිසියේ පැවැත් වූ යුරෝ සැටරු නැමැති හමුදා ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබුණත් රෙයින් මෙටල් සමාගම විසින් තවමත් ජර්මානු හමුදා වෙත හෝ ලොව කිසිදු රටක් වෙත සේවා සඳහා මෙම යුද ටැංකිය හඳුන්වා දී නොමැති අතර ඉතාලිය, හංගේරියාව, යුක්‍රේනය ආදී රටවල් අනාගතයේදී මෙම යුද ටැංකිය මිලදී ගැනීමට උනන්දුවෙන් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ කරුණුකාරණා එක්ක අද වැඩසටහනේ අවසානය කරා අපි ළඟා වුණා. ඉතින් ඔබ මේ වගේ වෙනත් වැඩසටහන් නරඹන්න කැමති නම් අපගේ දැනුම් යාත්‍රාව YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. දැනුම් පිපාසයෙන් පසුවෙන ඔබ වෙත මෙවැනිම වෙනත් වැඩසටහනකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.